මම මේ කරන්න යන්නේ දැන් මේ තියෙන්නේ මගේ වොෂින් මැෂින් මෝටරේ අර පයිප් එක හයි කරලා හිර කරලා තියෙන්නේ. දැන් මට ප්‍රශ්නයක් වුණා අර බ්‍රෂ් පාවිච්චි කරන එක ටිකක් පහළින් කරගන්න. ඉතින් දැන් මම කරේ මේකේ මෙන්න මේ කහ පාට වයර් එක නම් ඕනේ නැහැ. ඒක අර්ත් වයර් එක. මේ රතු පාට එකයි නිල් පාට එකයි මම ගත්තා. මේ කළු පාට එකයි රතු පාට එකයි විදියට මම මෙතන පොඩි වැඩක් කරා. මෙන්න මේ වයර් දෙක මේ බටේ විදලා සිදුරු දෙකක් ඒ සිදුරු දෙකෙන් ඇතුළට දැම්මා. රයිට්. එතකොට දැන් බටේ ඇතුලෙන් තමයි මේ වයර් දෙක යන්නේ. ගිහින් ඔහොම ගිහින් යටින් මේක යට කොනෙන් එළියට ගන්නවා. යට කොනෙන් කියන්නේ අර සෑහෙන අර බ්ලේඩ් දෙක අර පෙත්ත කැරකෙනවට වඩා ගොඩක් පහළින්. මේ වයර් දෙක මේ බටේ කෙලවරින් පහළට ගත්තා. ඒකට හේතුව තමයි දැන් අපි වැඩ කරනකොට අතන ගිහිල්ලා සෙල්ලම් දාන්න බෑ. අර බ්ලේඩ් එක හුලඟට කැරකෙනොත් ඔලුව පලා ගන්න වෙනවා. ඒක සේෆ් නෑ. ඒ නිසා මම කරේ ඒක ටිකක් මෙහෙම පහළට අරගත්තා. දැන් මේක ඕන පැත්තකට කැරකෙන්න පුළුවන්. මේක මේ පේනවනේ. මේ කැරකෙන්න පුළුවන්. කේස් එකක් නෑ. මේ ඒක ඩේන්ජරස් නෑ. දැන් අපි ඉන්නේ බ්ලේඩ් එකට දුරින්. ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්, වාසියක්. දැන් මම ඊළඟට මම බ්ලේඩ් එක ෆික්ස් කරලා පෙන්නන්නම්. ඒ වගේම බලා ගන්න මේ බ්ලේඩ් එකේ ෂේප් එක. මේ පැත්තේ මම අද මේ ටික සම්පූර්ණ වෙන්න ඕනේ. මේ මෙතෙන්දලා මෙතෙන්ටම ඒ කියන්නේ මෙන්න මේ ආකාරයෙන් අතෙන්ට යනකම් සම්පූර්ණ වෙන්න ඕන. ඔන්න ඔහම. හැබැයි මම මේ කෑලි නැති නිසා මෙහෙම කරේ. ඊළඟට වැදගත්ම දේ තමයි මේ බ්ලේඩ් එකේ කොනේ ෂේප් එක. මොකද මේක මේ පැත්තට තමයි මෙහෙම තමයි කැරකෙන්නේ. මේ පැත්ත තමයි හුළඟ කැරකෙන පැත්ත මෙහෙම. ඒ නිසා මෙන්න මේ ෂේප් එක ගන්න පුළුවන් වෙනවා. ඒතකොට තමයි මේ පැත්ත උස වැඩි වුණොත් මේක කැරකෙන තියෙන ප්‍රතිරෝධය වැඩි. තව මේක පුංචි වුණා නම් හොඳයි කියලා හිතන මේ මට්ටමට වගේ. නමුත් මම මේ බැලුවා දැන්. ඒක ඊටාම වැදගත්. ඊළඟට මේ ෆ්ලැප්ස් මේ බ්ලේඩ් එක හරිය තුනී වෙන්න මම මේ පැත්ත ගත්තා. එතකොට මේකේ හුළඟේ වේගය මොකද වෙන්නේ? අර එන වේගයමයි මෙතනින් යන වේගය වැඩි වෙන්න ඕන හුළඟ අංශුවේ. එතකොට මේ පැත්තේ හුළඟ පීඩනය අඩු වෙනවා. ඒ නිසා මෙහාට තල්ලු වෙන්නේ මේක. අර පීඩන වෙනසෙන් තමයි මේක මෙහාට කැරකෙන්නේ මෙහෙම. බලමු මේක ෆික්ස් කරාට පස්සේ කොහොමද කියලා. දැන් ඔය තියෙන්නේ මම අර පිටිපස්සේ තියෙන අර ගයිඩ් බ්ලේඩ් එක හදපු විදිය. ඒක මම දැන් දැම්මා. ඒ වගේම වැදගත් කාරණයක් තමයි මේ බ්ලේඩ් එක ෆික්ස් කරනකොට දැන් මේක කැරකෙන්නේ මේ පැත්තටනේ. එතකොට මේ නට් එක තද වෙන්නත් හදාගන්න ඕනේ මේ පැත්තට. නැත්තම් මේක මේ නට් එක බුරුල් වෙනවා. එහෙනම් බ්ලේඩ් එක ගැලවෙනවා. ඒක හරි අවධානයෙන් කරන්න. මේ නට් එක දැන් මෙහෙම දකුණටනේ හිර වෙන්නේ. ඒක හරි අවධානයෙන් කරලා මේ පැත්තට කැරකෙනකොට මේක බුරුල් වෙන්නේ නැහැ. තද වෙනවා. තද වෙන පැත්තට. ඒක හරිම වැදගත්. නැත්තම් මේ පැත්තට කැරකෙනොත් එහෙම නට් එක අනිවාර්යෙන් බුරුල් වෙනවා. නට් එක චෙක් කරලා ඉතින් මේ මගේ ෂාෆ්ට් එකේ දිගත් මදි. මම දාපේකේ මේ මැද නට් එක දිගට තියෙනවා නම් තව නට් එකක් දාලා හිර කරන්න පුළුවන්. ඒක හොඳ වැඩේ. මේ තද වෙන පැත්තට මේ හිර කරපුවාම හරි. දැන් මම වයර් දෙක අමුණුවා. මේ කහ පාට එක ප්‍රශ්නයක් නැහැ. රතු පාට එක කළු පාට එක රතු පාට එක වෙන අමුණුවා. දැන් ඉතින් මේක කැරකෙන්න ඕන. ඔය කැරකෙන්න දැනුත් මේ කැරකෙනවා. දැන් මම මෙතන බැස්සාම මේ කැරකි ඉක්මනට බැහැ ගන්න ඕන. මොකද ඔළුව තුවාල කරගන්න වෙන්නේ හෙල්මට් එකක් ගන්නද. අර ඩේන්ජරස්. දැන් පේනවනේ. උලඟ හරියට ඇත්තෙත් නැහැ. මගේ වින්ඩ් ටර්බයින් එක තියෙන තැන එච්චර හොඳ නැහැ. මේ තැන ගැන හරි සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද මේ ගස් පල්ලේ උලම් පෙත්ත හරියට කැරකෙන්නේ නැහැ. උලඟ වදින්නේ නැහැනේ. දැන් ගස් වල උඩට වැදුනට උලම් පෙත්තට මදි. අනිත් එක මේක මීටර 4යි උස. ඒ කියන්නේ බ්ලේඩ් එකක් උඩ පැන්නොත් අල්ලන්න පුළුවන් සයිස් එකේ. ඔයගොල්ලෝ කරනවා නම් මේ ගස් වලට උඩින් යන්න මේක හොඳට කණුවක් ගහලා උස්සන්න ඕන. දෙවෙනි කාරණේ තමයි උලඟට පැද්දෙන්නේ නැතුව තියාගන්න. මේක කඩන් වැටෙන්න පුළුවන්. දැනටත් ඔය කැරකෙනවා. තා පොඩ්ඩකින් මම පෙන්නන්නම් කොහොමද කරන්ට් එක ප්‍රොඩියුස් වෙන්නේ කියලා. මේ ඉන්නේ අපේ යාළුවා ඉතින්. හල්ලෝ කොහමද?
come 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 එන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති වෝල්ටේජ් එක කොහොමද කියලා එනෝනේ කැරකෙන හැටි වෝල්ටේජ් එක දැන් 21ක් වෙනවා දැන් පේනවනේ වෝල්ටේජ් එක 24 එනවනේ තාම හුළඟක් හරියට ඇත්තේ නැහැ මේ බ්ලේඩ් එකට හුළඟ වදින්නේ නැහැ අර ගස් හෙල වුණාට ගොඩක් පහලින් තියෙන්නේ එනවනේ කැරකෙන්නේ ඊළඟට මම කරේ බිග් රෙක්ටිෆයර් එක මෙන්න මේක හදාගත්තා මේකෙන් මේක හදාගන්න විදිය මම කලින් YouTube එකේ දාලා තියෙනවා මේකෙන් එනවා DC දැන් මේ DC එන විදිය DC දාපුවාම අර වෝල්ටේජ් එක 11ක් දැන් බැටරි charge කරන්න පුළුවන් තව පොඩ්ඩක් මදි අඩු වෙනවා මම හිතන්නේ බල්බ් එක පිච්චුණා ඒක පිච්චිලා ගියා මොකද කරන්ට් එක වැඩි වුණානේ see wiper motor how fast running see this wiper motor see the wiper motor